97යි කියන්නේ 430යි. දාගත්ත ලාවට මාක් එක. අන්න. දැන් මට පේනවා. මේ මාකේ කාටවත් පේන්න ඕනේ නැහැ මටයි පේන්න ඕනේ. මම නම් කම්බිනවන්නේ මේක පේන්න ඕනේ මට. ඔන්න 860 කම්බියේ සෙන්ටර් එක මාක් කරගත්තා 430යි. දැන් මේක සිරප් එකේ සෙන්ටර් එකේ වෙන්නේ මෙතන නිසා අපිට මේක නවන්න පුළුවන්. වටේ කටයටද මාක් එක ගන්නවා. වටේ නතර හේතු කරනවා කනුවට මේ පැත්තෙන් අල්ල ගන්නවා. අංශ කනුව නවනවා. ඒක මෙන්න මෙහෙම Tamanට මේක ෂුවර් නැත්නම් මේක කන්ෆර්ම් කරගන්න කියලා මෙතන. හරිද? හරිනේ? හරි. මොන දෙයක් නෙවුවා. බලන්න මාපිකාව මැදට. ඒ කියන්නේ දෙපැත්ත සමානයි. දැන් නවන පළවෙනි ලෙන්ද කීයද? 150. දැන් කොහෙටද යන්නේ අරකේ? 140. දැන් යන්නේ සිරප් එකේ දැන් සෙන්ටර් එකේ යන්නේ කොයි පැත්තටද? කීයද ලෙන්ද එක? 230. කීයද මාක් කරන්නේ? 220. 200යි 220යි. අපි කම්බි වාසියක් අඩු කරනවා. 220යි. හරිනේ? දැන් මේක නවා ගන්නවා. හේතු කරා අපි මේ පැත්තෙන් අල්ල ගන්න ඕන මොකද මේක ඇඹරෙනවා මේක එක්සෙන්න නොදී මෙතනින් අත ටික අල්ල ගන්න ඕන. අල්ලගෙන මේක මේ දිගේ අදිනවා. ඔන්න නවල අවසන් වෙච්ච ගමන් පේනවා මෙයා ඉස්සිලා. ඉස්සිලා නේද? පොඩක් පාත් වෙන්න ඕන. හරිද? හරි. ඒක හරි ගියාට හරියන්නේ නැහැ. අපි දැන් බලන්න ඕන අංශ 90 හරිද කියලා. ලෙන්ත් එක කීයද අපි නැව්වේ? 230ක් වෙන්න ඕන. හරි. මිලි දෙකක් විතර අඩුයි. ඒක ප්‍රශ්නයක් නැහැ. පොඩ්ඩක් දිග ඇරෙන්න. හරි. අර ගානම දිනවනේ. මේ ගානම දිනනවා. අන්නේ විදිහට අංශ කණුව කන්ෆර්ම් කරගන්න ඕනේ. හරි. ඔන්න බලන්න හරියටම සීට් වෙලා තියෙනවා. අංශ කණුවත් හරි. මෙතන නම් මෙතෙන්ට තියෙන දුරත් හරි. මෙතන නම් මෙතෙන්ට තියෙන දුරත් හරි. දැන් ඔන්න අපිට යන්න පුළුවන් ඉස්සරහට. දැන් බලන්න මේක කොහෙට හරි පහත් වෙලා වගේ පේනවද? පේනද කොහෙට හරි පහත් වෙලා දිනනවා. එහෙනම් මේකේ අංශ කණුව හරි. දැන් ඔය පැත්තෙන් බැලුවම මේක කොහෙට හරි පහත් වෙලා දිනනවා පේනවද? අර එක පහත් වෙලා මේකට පහත් වෙලා පේනවද? එන්න දෙපැත්තම ලස්සනට මේසෙට වැදිලා තියෙනවා. එහෙනම් දැන් අපිට පුළුවන් මේක කන්ෆර්ම් නිසා ඉස්සරහට යන්න පුළුවන්. දැන් සෙන්ටර් එකේ ගියේ සෙන්ටර් එකේ ඉඳන් පළවෙනි ලෙන්ත් එක ඉස්සරහට ගියා. දැන් යන්න තියෙන්නේ ඊගාව ලෙන්ත් එක. කීයද ඊගාව ලෙන්ත් එක? 140. උඩද යටද? උඩ. 150 140ට. හරිනේ? ලෙන්ත් එක හරිනේ 50 හරි. දැන් එහෙම්මම ඒක තියනවද කියලා බලමු මෙතන. තියනවද? තියනව නේද? එහෙනම් අංශ 90 හරි. හරි අංශ 90 හරි. දැන් මේ ස්ටෙප් එකෙන් ස්ටෙප් එකම බලන්නේ මොනවද කියලා පේනව නේද? හැම නැම්මකදීම අංශ 90 බලන්නත් ඕන. ලෙන්ත් එක බලන්නත් ඕන. මෙතන තියෙන ලෙන්ත් එකට මෙතන සමානයි නම් අංශ 90 හරි. මොකද ඒ කියන්නේ මේකට මේක සමාන්තරයි කියන්නේ. ඔන්න දැන් තවත් අපි ඉස්සරහට යන්න බෑ. මේක අවසාන
අවසානට අපි බලන්න ඕන මේක ඇඹිරිලාද කියලා බලන්න ඕන. ෆිනිෂින් එක. අංශක 90 හරිය ගියාට මෙන්න මෙයා පොඩ්ඩක් පාත් වෙන්න ඕන මේ. මෙතන ඉස්සලා නේද? මෙතන අල් බොහොම පොඩ්ඩක් දශමයක් වෙන්න පුළුවන්. ඒත් ඉස්සලා තියෙන්නේ. ඒකත් හදන්න ඕන. ඔන්න වෙන්නේ මොනවද? අංශක 90 ප්‍රශ්න වෙන්න පුළුවන්. ලෙන්ත් එකේ ප්‍රශ්න වෙන්න පුළුවන්. ඇඹරෙන්න පුළුවන්. නැම්ම බලන්න තියෙන්නේ ඔන්න ඔය කාරණා තුන. ඊට වඩා දෙයක් බෙන්ඩින් කරද්දි සිද්ධ වෙන්නේ නැහැ. නැම්ම බලන්න තියෙන්නේ ඔන්න ඔය කාරණා තුන. දැන් මේ කම්බිය මේ පැත්ත ටිකක් අපි පාත් කරගන්න ඕන. හැබැයි පාත් කරනකොට අපිට අවබෝධයක් තියෙනවා මොන වගේ ප්‍රමාණයක්ද. මේ වගේ පොඩි ප්‍රමාණයක් පාත් කරන්න අපි ලොකුවට වේට් එකක් දීලා දැද්දොත් වැඩි වෙනවා. එම්මා ඇති. දැන් බලන්න. ඇද්දද? ඇද්ද නෑ නේද? අන්න පළවෙනි පැත්ත අවසන්. පළවෙනි පැත්ත අවසන් වුණා. දැන් එහෙනම් සෙන්ටර් එකේ ඉඳන් වම් පැත්ත මේ අවසන් කරා. සෙන්ටර් එකේ ඉඳන් වම් පැත්ත අවසන් කරා. දැන් අපි ආපහු යන්නේ කොතෙන්ද මේ? සෙන්ටර් එකට. සෙන්ටර් එකෙන් දැන් කොයි පැත්තද යන්නේ? දකුණ. කීයද පළවෙනි ලෙන්ත් එක? මෙතනදී කෝල් එක ඇඹරෙන්න පුළුවන්. දැන් මේක ඇඹරිලා නැහැ. පොඩ්ඩක් ඇඹරිලා තියෙනවා. මේක වෙන්නේ හේතුව මොකක්ද? දැන් බලන්න මේ මෙතන ස්පේස් එකක් තියෙනවනේ. මේ ස්පේස් එක අනිවාර්යෙන්ම දකුණු පැත්තේ පළවෙනි ලෙන්ත් එක නවනකොට මේ ස්පේස් එක එනවා. එන්න හේතුව තමයි අපි මේක නවනකොට අපි මෙන්න මෙතන කම්බිය උඩින් ගන්න බටේ. අපි කොච්චර මේසෙ දිගේ ඇද්දත් මෙතනදී කම්බිය උඩට ඉස්සෙනවනේ. අන්නේ ඉස්සෙන ප්‍රමාණය මේක මෙතනින් ඉස්සෙනවා. දැන් මේක අපි මේ ස්පේස් එක හදා ගන්න ඕන. හදා ගන්න මේක මාරු කරනවා දෙපැත්ත. මාරු කරා දෙපැත්ත. දෙපැත්ත මාරු කරලා මේ පැත්තම තියන්න බෑ. අපි අනිත් පැත්තට ගන්න ඕන. ඒ නිසා අපි මේකෙන් ඕන මෙහෙට අපි පොඩි ප්‍රමාණයක් අන්න එහෙම මේ පැත්තට අරගෙන නැවත තිබුණු පැත්තට තියනවා. අන්න. ඒ තුනයි ලස්සනට. ඒ තුන. දැන් බලන්න මේක මට පේනවා මේ කම්බිය හරියටම යට U එකට නාපු කම්බියේ උඩින් එන්න ඕන. දැන් උඩ තින්නේ. ටිකක් නැවෙන්න ඕනේ නේද? ඔන්න ඔහම නැවෙන්න ඕනේ නේද? ඒක පොඩ්ඩක් නවා ගන්නවා.